මේ අම්මාවරුන්ගේ දිනේ මම මුලින්ම සිහිපත් කරනවා මගේ අම්මාව. ජීවිතය කියන්නෙම කැපකිරීම මත යන ගමනක්. එහි මුලම සිටින්නේ මේ ලෝකයේ අම්මා කියන චරිතය. ඒට ආදේශක නැත. ඒ පිළිබඳ විවාදයක්ද නැත. මාගේ දරුවන් වන චනුල සහ දිසෙන්ගේ මව වන මගේ බිරිඳ එවන් උතුම් අම්මා කියන චරිතයේ ජීවත් වෙන ආදරණීය ගැහැණියක්. ඇයගේ නම පියුමි සසිකලා. කෙටියෙන්ම මට කීමට ඇත්තේ මිලක් නොමැතිව ඇය කරන අමිල මෙහෙවර අප පවුලට කියා නිම කිරීමට නොහැකි තරම්. එය කැපකිරීම කිසිදාකවත් මට කළ නොහැකි දෙයක්. මේ අම්මාවරුන්ගේ දවසේ මගේ ප්‍රාර්ථනය ඇයට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා යන්නයි. ඒ වගේම මේ ලෝකේ සියලුම දරුවන්ට මව් සෙනෙහස නෝඩුව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.